සමාජය තුළ විශාල වශයෙන් ඇතැම් විපක්ෂය අය උත්සාහ කරනවා මේ හොරකම් කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ගත කියලා. හැබැයි අපි ඇත්ත ආර්ථික විද්‍යාව දන්නා විදිහට දන්නවා පසුගිය අවුරුදු දෙකක දෙකමාරක කාලය තුළ ඩොලර් එන ක්‍රමවේද විශාල ප්‍රමාණයක් රට හැන හිටියා. රටේ නිෂ්පාදන ටික හරියට කරගන්න බැරි කොරෝනා සහ විවිධ ආපදාවන් වලට ලක් වෙලා ඒ නිසා අපිට නිෂ්පාදන ටික කරගන්න බැරුව ඒ නිෂ්පාදන පිටරට යවා ගන්න බැරිවීම තුලත් යම් පාඩුවලට ලක් වුණා. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ ආනයන ප්‍රමාණය වැඩි වෙලා පසුගිය කාලවල අපනයන ප්‍රමාණය අඩු වෙනකොට එතනත් ඩොලර් හිඟයක් එහෙම නැත්නම් අපිට ගෙවුම් ශේෂ හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පහුගිය කාලේ අනිත් පැත්තෙන් අපි සාමාන්‍යයෙන් පසුගිය වසරවල් වල මේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා තිබුණ හැම ආණ්ඩුවක්ම ඩොලර් බිලියන 3ක් 4ක් ණය අරන් තිබුණා. හැබැයි පසුගිය කාලේ ඒ ණය ගත්තේ නැහැ. අපිට ආයෝජන ආවේ නැහැ. ඩොලර් බිලියන 6ක විතර මුදලක් ගෙවීම කරන්න සිද්ධ වුණා. මේ තත්ත්වයේ තුල ගෙවීම සහ වියදම් වැඩි. ඒ අර්බුදය තුල යම් වගකීම් දරන්න ඕන ආණ්ඩුවේ ජනාධිපති අංගමැතිය තුල ආණ්ඩුව. ඒ වගේම මේ තත්ත්වයෙන් උඩට රට ගෙනියනවා නම් මෙතනින් ඔබට ගිහිල්ලා පක්ෂපාත ભેදයෙන් පටු අරමුණු වලින් තොරව ගිහිල්ලා මේ රට හදන්න අවශ්‍ය පියවර ගන්න දැන් වැටිලා තියෙන තැනින් අප උඩට යන්න නම් අපි හැමෝම එක තැනකට එන්න ඕන. අපිට ණය හෝ ආධාර ලබා ගන්න නම් ආයෝජන ලබා ගන්න. තව දුරටත් මේ රටේ දිනපතා උද්ඝෝෂණ වැඩවර්ජන ආණ්ඩු පොළව හැරින් තියාගෙනවත් පුළුවන් කමක් නැහැ.